ගොඩක් වාසිදායක ලෙස කරගන්න පුළුවන් හොඳ කපරාදුවක්. මේකේ නම තමයි සුසන්ත නවරත්න. මම දැනට තංගල්ල ප්‍රදේශයේ තමයි පදිංචි වෙන්නේ. හරිතවැලි ව්‍යාප්තියේ වැඩ කරන කෙනෙක්. තංගල්ල තමයි දැන් වැඩ කරන්නේ ගම් ප්‍රදේශයේ. ඉතින් ඇත්තටම මේක අර කපරාදු කරන එකට වැඩිය ගොඩක් වාසිදායක ලෙස කරගන්න පුළුවන් හොඳ කපරාදුවක්. මේකේ දැන් ඇත්තටම කියනවා නම් අර කපරාදු කරනකොට ඒකේ වැලි සිමෙන්ති එතකොට මේ කුණු ඊට පස්සේ පිලර් එකක් ගන්න ඕනේ. ඒ ගාලා ඉවරලා නැවත ටින්ට් එකක් ගන්න. ඉතින් ඒ විදිහේ මේකේදී වෙන්නේ මේ හරිත වැලි එකේ ඒ කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ පළවෙනි එකෙන්ම මේ සියලුම දේවල් වෙනවා. වාසි ගොඩක් තියෙනවා. අපිට වාගේම හැමෝටම වාසිදායක ලෙස මේක කරගන්න පුළුවන්. මේක වගේම මේ වැඩේ කරන අපිටත් ඒකේ ලොකු වාසියක් සහ පහසුවක් තියෙනවා කරගන්න. ඉතින් මම මේ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මගේ ගම් ප්‍රදේශයේ සහ ආවට ඕනම තැනක මේ හරිත වැලිය වලින් මේ කපරාදුව කරගන්න කවුරු හරි ඉන්නවනම් මට කතා කරන්න කියලා තමයි මම කියන්නේ. එතකොට අපිට පුළුවන් ඒ අවශ්‍ය සියලුම වැඩ කටයුතු අපෙන්ම ඔක්කොම කරලා ඔබට අවශ්‍ය පරිදි සතුරුදායක ලෙස මේ වැඩේ නිම කරලා දෙන්න පුළුවන්. ගොඩක් වාසිදායක ලෙස කරගන්න පුළුවන් හොඳ කපරාදුවක්. මේකේ නම තමයි සුසන්ත නවරත්න. මම දැනට තංගල්ල ප්‍රදේශයේ තමයි පදිංචි වෙන්නේ. හරිතවැලි ව්‍යාප්තියේ වැඩ කරන කෙනෙක්. තංගල්ල තමයි දැන් වැඩ කරන්නේ ගම් ප්‍රදේශයේ. ඉතින් ඇත්තටම මේක අර කපරාදු කරන එකට වැඩිය ගොඩක් වාසිදායක ලෙස කරගන්න පුළුවන් හොඳ කපරාදුවක්. මේකේ දැන් ඇත්තටම කියනවා නම් අර කපරාදු කරනකොට ඒකේ වැලි සිමෙන්ති එතකොට මේ කුණු ඊට පස්සේ පිලර් එකක් ගන්න ඕනේ. ඒ ගාලා ඉවරලා නැවත ටින්ට් එකක් ගන්න. ඉතින් ඒ විදිහේ මේකේදී වෙන්නේ මේ හරිත වැලි එකේ ඒ කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ පළවෙනි එකෙන්ම මේ සියලුම දේවල් වෙනවා. වාසි ගොඩක් තියෙනවා. අපිට වාගේම හැමෝටම වාසිදායක ලෙස මේක කරගන්න පුළුවන්. මේක වගේම මේ වැඩේ කරන අපිටත් ඒකේ ලොකු වාසියක් සහ පහසුවක් තියෙනවා කරගන්න. ඉතින් මම මේ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මගේ ගම් ප්‍රදේශයේ සහ ආවට ඕනම තැනක මේ හරිත වැලිය වලින් මේ කපරාදුව කරගන්න කවුරු හරි ඉන්නවනම් මට කතා කරන්න කියලා තමයි මම කියන්නේ. එතකොට අපිට පුළුවන් මේ අවශ්‍ය සියලුම වැඩ කටයුතු අපෙන්ම ඔක්කොම කරලා ඔබට අවශ්‍ය පරිදි සතුරුදායක ලෙස මේ වැඩේ නිම කරලා දෙන්න පුළුවන්.